ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අද මම ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ ඇත්තටම මේකෙන් ඔයාට සාමාන්‍යයෙන් ඔයාගේ ජීවිතේ යම්කිසි ඉතුරුවක් කරගන්න පුළුවන් විදියක් තමයි මම ඔයාලට කියන්නේ. අපි දැන් ග්‍රොසරි shopping කරන්න ගියාට පස්සේ අපි බඩු ගේනවා. බඩු ගෙනල්ලා අපි සමහර වෙලාවට අනවශ්‍ය බඩුත් ගේනවා. එතකොට මේ අනවශ්‍ය බඩු ගෙනාවහම ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය බඩු සහ ඒ කියන්නේ ඒ බඩු අතිරික්තයක් සමහර වෙලාවට අපි ගෙනාවට පස්සේ එහෙම නැත්තම් වැඩිපුර දැන් අපි හිතන්නකෝ අපි සාමාන්‍ය වෙනදා ගේන quantity එකට වඩා වැඩි ප්‍රමාණයක් අපි ගෙනාවොත් එහෙම ඔයාලට පුළුවන් පොඩි ෆුඩ් බැංක් එකක් හදාගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් මේ වගේ යම්කිසි දෙයකට එකතු කරලා ඒ බඩු ටික වෙනම තියන්න ඊගාව මාසේ පාවිච්චිය වෙනුවෙන්. ඉතින් මේ තියෙන්නේ එහෙම මම පාවිච්චි කරපු එකක්. ඉතින් හදපු එකක්. ඉතින් මේ තියෙන්නේ එහෙම අරන් තියාගත්ත දේවල්. මෙතන තියෙනවා නූඩල්ස් එකක්. ඉතින් ගිය මාසේ මේකෙන් දෙකක් ගෙනාවා. ඒක නිසා එකක් මේ විදියට අපි අයින් කරගත්තා. ඒත් එක්කම මේකේ ගොරක පැකට් එකක් තියෙනවා. රාමෙන් නූඩල්ස් කිහිපයක් තියෙනවා. ඒ අපි වැඩිපුර ගෙනාපු ඒවෙන් ඉතුරු කරගත්ත ඒවා. මෙතන තේකොළ එකක් තියෙනවා. මට තේකොළ එකක් ගිය මාසේ හම්බුණා. ඒක නිසා ඒක මම මේකට දැම්මා. ඉතින් මෙතන මේ කුස්කුස් එකක් තියෙනවා. මම ඩයට් කරන්න කියලා ගෙනාවේ. හැබැයි ඒ වැඩේ සිද්ධ වෙන්නේ නැති හින්දා ඒකත් ඕකෙම තියෙනවා. ඉතින් මේ සබන් අපි පැක් එකක් ගෙනාවහම මේ පැක් එකකින් කීපයක් මේකට දානවා. මොකද අපි යූස් කරලා ඉතුරු වෙන ඒවා. ඉතින් ඒ වගේම මේකත් මේ කොහොඹ සබන් එකත් අපි පාවිච්චි කරලා ඉතුරු වෙච්ච එකක් විතරක් ඉතුරු වෙලා තිබ්බා. ඒක මේ මාසේ පාවිච්චි කරන්න අපි වෙනම එක අරන් තිබ්බා. ඒත් එක්කම මෙතන ලුණු තියෙනවා. ලුණු පැකට් සාමාන්‍යයෙන් මම ටිකක් වැඩිපුර ගේනවා ලුණු කුඩු. ඉතින් මෙතන මම හිතන්නේ ලුණු පැකට් දෙකක් තිබුණා. ඒත් එක්කම මේ වගේ ටූත් බ්‍රෂ් දෙකක් මේකේ තියෙනවා. ගිය පාර මම වැඩිපුර ගෙනාපු ඒවා. රේස එකක් තියෙනවා. හදිසියක් වුණොත් අපිට පාවිච්චි කරන්න. ඉතින් මෙතන 3-5 කුඩු පැකට් එකක් තියෙනවා. ඒවත් මේ අමතරව අපි ගෙනල්ලා මේකට දාපු ඒවා. කියන්නේ අපිට පුළුවන් වෙලාවට අපි දෙයක් ගෙනල්ලා මේ අපේ ෆුඩ් බැංක් එකට දැම්මොත් එහෙම අපිට දන්නේම නැතුව යම් යම් දේවල් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මෙතන තව බෙදපු 3-5 පැකට් එකක් තියෙනවා. මේ වගේ ටූත් පේස්ට් එකක් තියෙනවා. ඉතින් මේ දේවල් සමහර වෙලාවට ගෙදර ඉවර වෙනවා අපිට නොදැනීම. ඉතින් ඒ වගේ වෙලාවට මෙතනින් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මෙතන ලුණු එහෙම වැඩිපුර ගෙනාවහම මේකට සමහර වෙලාවට දානවා අපිට පාවිච්චි කරන්න. ඒත් එක්කම මේ වගේ පැණි රස දේවල් පර්සනලි මම වැඩි පාවිච්චි කරන්නේ නැහැ, කන්නේ නැහැ. නමුත් අපි එහෙම දේවලුත් මේකේ අරන් තියාගෙන තියෙනවා. මොකද ගෙදරට කවුරු හරි එකපාරටම ආවොත් සමහර විට අපිට දෙන්න දෙයක් නැති අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකෙන්ද මෙතන පැස්ටා එකක් තියෙනවා. ඒකත් මේ පාවිච්චි කරපු එකක්. ඒකේ ඉතුරු වෙච්ච එක. එතකොට මෙතන තියෙනවා බාස්මති හාල් වලින් ටිකක් මේ පාවිච්චි කරලා ඉතුරු වෙච්ච ඒවා. ඇත්තටම මේකේ කඩලා තියෙනවා. ඒත් එක්කම කෑලි මිරිස් පැකට් එකක් තියෙනවා. මිරිස් කුඩු තියෙනවා. මේ වගේ ඒකම මේ කඩල පිටි පැකට් එකක් තියෙනවා. මේ වගේ දේවල් අපිට ඇත්තටම වැදගත් වෙන අවශ්‍ය වෙන දේවල්. ඉතින් හැමදාම පාවිච්චි නොකරන දේවල්, වැඩිපුර ගන්න දේවල් අපි මේ කූඩේට දාලා ෆුඩ් බැංක් එකක් විදිහට එකතු කරගන්නවා. ඉතින් මම හිතනවා මේකෙන් ඔයාට අනිවාර්යෙන්ම ඊගාව මාසෙදී ඔයාට යම්කිසි දැන් ඔයා හිතන්න ඔයාට බඩු ගේනවට මුදල් මදි වුණා.
සමහර විට මෙතන ඉතුරු වෙලා තියෙන එකෙන් මෙතන එකතු වෙලා තියෙන එකෙන් ඔයාට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒත් එක්කම හදිසියේ ගෙදරට කවුරු හරි ආවොත් මෙතනින් අරගෙන ඔයාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අපිට එක එක ක්‍රේවින්ස් එනවා. ඒ වෙලාවට අපි දැන් ගෙදර ඒ වගේ පැණිරස දෙයක් හරි මොනවා හරි තිබ්බේ නැත්නම් අපිට මෙතනින් අරන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ ස්මෝල් ෆුඩ් බෑග් එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. මේකෙන් යම්කිසි ඉතුරුවක් කරගන්නවාට පුළුවන්කම තියෙනවා. ඉතින් අද ඊටම කෙටි වීඩියෝ එකක් තමයි ඔයාලට අරන් ආවේ. ඉස්සරහට තව දිග වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මාව subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් පරිස්සමෙන් සතුටින්